ශෙනුන් මොනවද අපේ දන්සලේ තියෙනවා බිලිමල් තියෙනවා සව් තියෙනවා හකුරුත් එක්ක බිලිමල්ද සව්ද සව් රසයිද බිලිමල් රසයි දැන් ශෙනුන් මොනවද කෑවේ රැයට බත් වලට කෑවේ මොනවද මේ පැත්ත බලන්න කියන්නේ සීනි සම්බෝල සීනි සම්බෝලේ තව මොනවද පපඩුනේ එහෙම තමයි දන්සල් වල කෑම දෙන්නේ ලංකාවේ දන්සල් කියන්නේ මොනවද කියලා දන්නවද දන්සල් කියන්නේ පුතේ මිනිස්සු එකතු වෙලා තරුණ අය එකතු වෙලා මේ ගෙවල් වෙසක් එකට කලින් ගෙවල් ගානේ ගිහලා සල්ලි එකතු කරනවා සමහර අය හාල් දෙනවා සමහර අය පොල් දෙන්න පොරොන්දු වෙනවා එහෙම ඒගොල්ලෝ ලොකු කෑම ප්‍රමාණයක් හදනවා 100කට විතර කන්න හොඳයි මේ පැත්ත බලන්න කෑම හදලා කෑම ඔක්කොම පිරිමි අය එකතු වෙලා ලොකු ඔය හිස් ඉඩමක ගයක් නැති කාගේ හරි ඉඩමක එහෙම ලෑස්ති කරලා හට් එකක් ගහලා අර හදපු කෑම රසට එක එක ඒවා දාලා ඔය වගේ කහබත් පපඩම් පරිප්පු සීනි සම්බල ඔය වගේ දේවල් එක්ක හදලා මේ දන්සලේ පෝලිමක් හදලා පෝලිමේ නායට කන්න දෙනවා එක තැනකින් අයිස්ක්‍රීම් කනවා තව තැනකින් ඔය වගේ සව් ආපහු කොත්තමල්ලි වතුර බෙලිමල් වතුර බෙලිමල් දන්නවනේ කියනවා ඔක්කොම දන්නවා නේද පුතේ අම්මා හදනවානේ ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සල් ඒ වගේ එක එක දන්සල් මිනිස්සුන්ට ඉතින් කාලා බඩ පිරෙනවා එක එක ඒ වගේ හැම එකෙම එන්න ගාලා කොඩියක් දාලා බෞද්ධ කොඩියක් දාලා මේ පන්සල් ගිහින් එන අයට හැමෝටම කැම දෙනවා හොඳයි නේ ලංකාව මේ හොඳ මෙහෙට වඩා හොඳයිද මෙහෙ නෑනේ එහෙම ඒවා අපේ ගෙදර හැමදේම තියෙනවානේ අපි ඔක්කොම කරනවානේ අනේ මේ මෙයාගේ හුරතලි මෙයාගේ හුරතලිටවා මගේ දැන් තව ඉවර නෑ ශෙනොන් තව තියෙනවා ඒ මොනවාද ශෙනොන් ආස්ම කෑමක් අච්චාරු දැන් ඕක තියලා දැන් එක්කන්න ඕකම තමයි අපිත් ඔක්කොගෙම කාලා බඩ අච්චාරුවක් යනවා එකක් ගන්න අතට කොට්ටක් ගන්න පදෙන් පෙඟන්න අතේ තියන් කාලා වහයිද කියන්නේ දිගැලලා ආසයිනේ අච්චාරු ගන්න ඕ අච්චාරු හැඳි වලින් කන්නේ රහයිද ඒකට ආසයිනේ රහට හදලා තියෙනවා ලංකාවේ විදිහට හැදුවේ මිරිස් දාලා කොච්චි වගේ කොටලා ලංකාවේ සැර නෑනේ ඒකනේ කොහොම තමයි අපි තත්ින් කන්නේ නැත්තම් මොනවා හරි මේ පොඩි ගොක්කොල මේ පොල් කොල තියෙන පුතා පොල් කොලෙන් පොඩි කෑල්ලක් කපලා මේ නිකන් හැන්ද වගේ දාලා දෙනවා එහෙමත් දෙනවා මම එහෙමත් නෑ ඔය වගේ කෙහෙල් කොලේ නෙමෙයි දෙන කැන්ද කොලේ කියලා එක එහෙනම් ඉතින් අපි දන්සල් ඉවරයි නේද පුතේ එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම කියන්න